Hi, welcome to my YouTube channel. ඉතින් මම අද ගැන වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි. ඕගොල්ලන් Facebook page එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, දැනටමත් Facebook page එකක් කරගෙන යන කෙනෙක්ට නම් මේකේ මම කියලා දෙන්න යන්නේ කොහොමද එක වරකට බල්ක් එකක් විදියට ඕගොල්ලන්ගේ රියැක්ටර්ස්ලට ඉන්වයිට් කරන්නේ කොහොමද කියලා. මොකද ඕගොල්ලන් දන්නවා Facebook page එකට වටිනාම දේ තමයි ඔගලගේ ඕඩියන්ස එක. ඕඩියන්ස එක හදාගන්න අපි සමහලාට ඩොලස් දීලා අපි පෝස්ට එක බූස්් කරලා ඒ බූස්් එකෙන් අපි රේක්ස් ගණ්ඩයනවා. ඒකට ලොකු වියදමක් යනවා. ති ඔගලන් දන්න සමාරලට ඇත්තරම තේරුමක් නැති වැඩක් එක තේරුමක් වෙන වෙලාවල් තින. මොකද ඒක සාමානය ගොලන් බිස්නසයක් කරනවා වගේ නම් බෝස් කරන්න කමන්නෑ. අපි හිතම කෝගලන්ගේ සාමානයෙන් කරගෙන යන්නේ ගොසිප් සයිට් ගන්න නැතන් ඔගලන් ෆොටෝග්‍රෆී හරි මොනහරි ඒ වගේ දේකට ඇඩ්ස්දානක ඇත්තරම මම හිතන්න කිසිම තේරුමක් ඇති දෙයක් කියලා. මොකද හැමෝම එකට කැමතිවෙන්න හැනේ. ඉතින් හොඳම දේ තමයි දැන් මෙටා එකම නැත්තම් ෆේස්බුක් එක ඔගලන් දන්නවා ඔගලට රීල්ස් පෝස්ට් කරන්න පුළන්. මෙන්න මේ රීල්ස් වලින් කරන්න පුළුවන් දේ තමයි රීල්ස් ගොඩක් ඕඩියන්ස් එකට ඒකන්නේ මිනිස්සු අතරේ මේක රීච්චනවා. ඔල් ලස්සන රීල් එකක්කරොත් අනිවාර්යම මේක ලොකු වියස් ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතර ඔගලන් දන්නවා මේ රීල්ස් වලට මිනිසු රියට් කරන්න ගන්නවා. ඉතිං රියට් කරන්න ප්‍රමාණය ගොඩක් වැඩි නම් අපි ඉස්සරණම් කරන්නේ ඒ රියක්ට් කරන අය හොයාගෙන වන්බයිවන් ඒගොලන්ට ඉන්වයිට් කරනවා අපේ පේජ් එකට ලයික් කරන්න හරි ෆලෝ කරන්න හරි කියලා. හැබැයි ඔගලන් දන්නවාද මේ මෙටා ඇතනෙන් දැන් ඔගලන්ට පීච එකක් දීලා තියෙනවා බල්ක එකක් විදියට එක වරකට 100 බැගින් දවසකට 1000ක් දෙනාට ඉන්වයිට් කරන්න පුළුවන් විදිහට එගොල්ලන්ගේ ෆීච එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම මේ අද කියල දෙන්න යන්න මේ කොහොමද කරන්න කියලා. ඔගලන්ගේ ලැප්ටොප් එකෙන් ලොග්ගලා කරන්න පුළුවන්. නැත්තම් ඔගලන්ගේ ෆෝන් එකෙන් මේකට ලොග්ගන්න පුළුවන්. හරි, දැන් අපි යමු කොහොමද මේ රියක්ටර්ස්ලට බල්ක් එකක් විදියට ඉන්වයිට් කරන්න කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපි මැනේජ් කරන පේජ් එකකට යන එක. එන්න මේ වගේ ඉන්ටර්ෆේසයක් ඔයගලන්ට පේනවා. මේ තියෙන හෝම් ටැබ් එකේ. එතකොට මේ ඉන්ටර්ෆේස් එකේ මේ හෝම් එකේදී බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ වම් පැත්තේ කෙළවරේ තියෙනවා මෙටා බිස්නස් සූට් කියලා පොඩි ටැබ් එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේකට ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේක ඇත්තටම තියෙන්නේ ඔයගලන්ගේ Facebook page එක මැනේජ් කරන්න. ඔයගලන්ගේ ad මැනේජ් කරන්න පුළුවන්. නැත්නම් මේ contents වලට react කරපු කට්ටිය කොච්චරද, ඒගොල්ලන්ගේ comments කොච්චරද ඒව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ insights බලා ගන්න පුළුවන්. ඒතකොට plan එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ events අනම්මනම් එහෙම දානවා නම් ඒවා මැනේජ් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා මෙතන. හැබැයි මේක අපි කරන්න ඕනේ මෙන්න මේ හෝම් කියන ටැබ් එකේම ඉද්දී මෙන්න මේ විදිහට ස්ක්‍රෝල් කරන්න. පහළට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ grow your audience කියලා. මේකේ තියෙනවා reach out to your existing network. ඒ කියන්නේ ඔයාලගේ Facebook account එකේ ඉන්න යාළුවන්ට invite කරන්න ඔප්ෂන් එක තමයි මෙතන තියෙන්නේ. එතන මෙතන දෙවෙනියට තියෙනවා reach out to people who interacted with your content. ඒ කියන්නේ ඔයාගේ reels වලට හරි photos වලට හරි interact වුණ අයට invite කරන්න පුළුවන් ඔප්ෂන් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන තුන්වෙනියට තියෙන share your Instagram profile on Facebook. ඒක කියන්නේ Instagram profile එක Facebook එකට share කරන්න. මොකද එතකොට Facebook එකේ ෆලවර්ස්ලට ඔයාගේ ඉන්ස්ට්‍රගෑම් එකට වුණත් ෆලෝ බැක් කරන්න පුළුවන් නිසා.
ඉතින් අපි මෙතන යන්නේ reach out to people who interacted with your content. මෙන්න මෙතනදි බලා ගන්න පුළුවන් ඔයගලන්ට maximum 1000 invites per 24 hours. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත invite කරන්න පුළුවන් 1000 reactors ලට විතරයි. එතකොට මෙතන අපි කරන්න ඕනේ send invites කියන බටන් එක උඩ ක්ලික් කරන එක. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගලන්ට රියැක්ට් කරපු කට්ටිය ඉන්නවා. මෙතනදී මෙන්න මේ choose reactions කියන option එකෙන් මෙන්න මේකට ටික් එක දාගන්න. ඒතර like 100 කියන එක ඊට පස්සේ මෙතන send invites කියන එක උඩ ක්ලික් කරන්න. මෙහෙම ක්ලික් කරාම මෙන්න මේ වගේ message එකක් එනවා you sent 100 page invites. ඒ කියන්නේ ඔයා දැනට 100 දෙනෙක්ට යවලා තියෙන්නේ. මේකේ වටිනාකම තමයි ඕගලන්ගේ රීල්ස් වලට ඒ කියන්නේ හොඳට රීච් වෙන රීල්ස් වලට සාමාන්‍යයෙන් අපි හිතමු ලක්ෂයක් දෙකක් බලපු කට්ටියගේ සාමාන්‍යයෙන් 10000ක් 20000ක් වගේ රියැක්ටර්ස්ලා ඉන්න පුළුවන්. එතකොට අපිට මේක ඉස්සර වගේ 1 by 1 ඉන්වයිට් කරන්න ඕනේ නැහැ. මේකේ බල්ක් එකක් විදියට ඉන්වයිට් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි 24 hours වලට ඉන්වයිට් කරන්න පුළුවන් 1000 reactors ලට විතරයි. මම ඔයගලන්ට උදාහරණයකට පෙන්නනවා. මෙතන content කියන තැනට ගියාම මේ තියෙන්නේ මගේ වැඩිම reach වුණ reel එකක්. මේක උඩ ක්ලික් කරාම බලා ගන්න පුළුවන්. දැන් මේකේ මේ 3100ක් ඒ කියන්නේ 3 point මෙතන 3193ක් තියෙනවා මේකේ reactions. එතකොට මේ රියැක්ට් කරපු කට්ටියට මෙන්න මේ විදිහට ඉස්සර අපි කරන්නේ මේ විදිහට මේක උඩ ක්ලික් කරාම පේනවා ඔයගලගේ 1 by 1 මෙහෙම ඉන්වයිට් කරන්න තියෙන්නේ. ඉතින් ඕක 3000 ගණනකට ඉන්වයිට් කරන්න ගියාම හරි අමාරුයිනේ. ඒ නිසා තමයි Meta එකෙන් අර විදිහේ ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි Meta business suite එක හරහා ඔයගලගේ post වලට රියැක්ට් කරපු අයට බල්ක් එකක් විදියට ඉන්වයිට්ස් යවන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට පුළුවන් මේ දේම ඔයගලගේ මොබයිල් එකේ ට්‍රූ කරගන්න. මේකට කරන්න තියෙන්නේ business suite කියන app එක download කරගන්න. Apple phone එකක් නම් use කරන්නේ App Store එකෙන් download කරගන්න පුළුවන්. Android phone එකක් නම් Play Store එක හරහා download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ ඒකේ ඔයගලගේ Facebook account එකේ details දාලා log වෙන්න. log වුණාට පස්සේ මේ විදිහට ඔයගලන්ට පුළුවන් ඔයගලගේ pages ටික select කරගන්න. එතකොට මේකේ මම මේ page එක select කරගෙන තියෙන්නේ. මේක scroll down කරන්න. ඊට පස්සේ අර විදිහටම තියෙනවා audience growth කියලා option එකක්. ඒකෙත් තියෙනවා post reactions. ඒකේ send invites කියන බටන් එක උඩ tap කරන්න. ඒක tap කරාම ඔයාලට පුළුවන් අර reactorsලා select කරගන්න. මේකට select all කියලා දෙන්න. ඊට මෙතන reactions මේ ඔක්කොටම tick එක දාගෙන next කරන්න. ඊට පස්සේ මෙතන send invites කියලා තියෙනවා. මේකට tap කරන්න. මේක tap කරාම ඔයගලන්ට පේනවා you send 94 page invites කියලා. ඒ කියන්නේ දැන්ට ඉතුරුලා තියෙන 94 invites විතරයි. ඒගොල්ලන්ට මේ ඉන්විටේෂන් එක යවුවා. මෙන්න මේ විදිහට තමයි මොබයිල් ඇප් එක හරහා බල්ක් එකක් විදිහට ඉන්වයිට් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක Facebook page එක කෙනෙක්ට හෝ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක වටේ කියලා මම හිතනවා. අපි මේ වගේ අලුත් දේවල් කතා කරමු. ඔයාලට තේරෙන දේවල් තියෙනවා නම් comment section එකෙන් අහන්න. මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.